රෑ 9:50ට විතර 16 වෙනිදා රෑ 9:50ට විතර ඔය කියන වැගනාර රථයේ ඔය දිනෙත් දිසානායක කියන මිනිස්සයා එනවා. එතෙන්ට ඇවිල්ලා 9:50යි එතෙන්ට ඇවිල්ලි ඉවරලා කායක පාක් කරනවා. එක පොඩි පාක් එකක්. ඒ පාක් එක එක තැනක පාක් කරනවා. පාක් කරලා ඉවරලා උඩට යනවා. උඩට ගිහිල්ලි ඉවරලා ආයි පල්ලෙහාට එන්නේ නංගිගේ බෑග් ටික අරගෙන. නංගිගේ බෑග් ටික අරගෙන වාහනේට දානවා. දාලා ඉවරලා අර සිකියුරිටි එක්කෙනාට මොකක් හරි කියනවා. කියලා වාහනේ ආපහු ගන්නවා ලිෆ්ට් එකට ළඟටම පහසුම තැනකට. සහ මේ එතන මේ පාක් එකේ තියෙන CCTV කැමරා වලට පේන්නේ නැහැ ඒ දොරවල් ඇරියොත් මොකවත් පේන්නේ නැහැ. ඊට පස්සේ අනිත් කෝණ වලිනුත් බැලුවා මේ ඒ දොර ඒ වාහනේ ගහලා තියෙන එක පේනවා. නමුත් මේ සිකියුරිටි කැමරාවට පේන්නේ නැහැ ඒ වාහනේ ගාවට එතන මං හිතන්නේ. ඊට පස්සේ ආයෙ උඩට යනවා. එතන නවත්තලා. එතකොට අර එයා කළු පාට ජැකට් එකක් වගේ එකක් ඇඳලා ඉන්නවා එනකොට උඩ ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා ආයෙ උඩට යද්දි ජැකට් එක ගලවලා අතේ මෙහිම දාගෙන තිබ්බේ. ඊට පස්සේ ආයෙ උඩට යනවා. උඩට ගිහිල්ලා 10:28ට ලිෆ්ට් එක ගාව තියෙන කැමරාවෙන් පේනවා මගේ නංගි බඩවැද්දෙන් අත දාලා ඔළුව ඉස්සරහා පැත්තට හිටින්න අල්ලගෙන ඔළුවට අර මේ ජැකට් එක දාලා ඔළුවට ෆොලෝයින් උඩට අඟල් 6ක් විතර කකුල් දෙක ඉස්සිලා තියෙන්නේ. උස්සගෙන ඇවිල්ලිවරේලා වාහනේ ගාවට යනවා කියලා පේන්නේ. වාහනේ පේන්නේවත් මොකුත් නෑ අර උස්සන් යනවා. ගිහිල්ලි වෙලා වාහනේට දා ගන්නවා කියන එක තමයි එතන තියෙන්නේ. වාහනේට දා ගන්නවා. දාගෙන 10:28ට වාහනේ පිටත් වෙලා යනවා. ඒ යනකොට සිකියුරිටිට කියලා ගිහි අර සිකියුරිටි එතකොට කියනවා මේ මහත්තයා ආවනේ. මේ මහත්තයා ආවා. ඇවිල්ලි ඉවරලා නෝනට සනීප නෑ කියලා බෙහෙත් ගේන්න එක්කරන් ගියා. එයා ඇවිල්ලා ඇති බෙහෙත් අරගෙන කිව්වා. එයා බෙහෙත් ගේන්න ගියේ කියලා කිව්වා. මං කිව්වා මේ මම අර සිකියුරිටි ඊට පස්සේ පොලිසිය එක්කෙනා ඒව ඔක්කොම අරගෙලට දැන්නුවට පස්සේ ඉතින් නැවත ඉතින් මට පොලිසියට එන්න කිව්වා. මෙහෙමයි එහෙනම් ඉතින් නංගි එයත් එක්ක ගිහිල්ලා මට ඉතින් ලෙඩ වෙලා බෙහෙතුත් අරගෙන එයත් එක්ක යන්න ඇති. ඩිපාර්ට්මන්ට් එකේ යතුරුත් අරන් ගිහිල්ලා තියෙන. ඒක නිසා කොයි වෙලාවක හරි ඩිපාර්ට්මන්ට් එකට එයි බෙහෙත් අරගෙන මේ කියලා කිව්වහම මං ආපහු ඉතින් අර කට්ටියත් එක්ක පොලිසියට ගියා. මම පොලිසියට ගිහිල්ලා ඉවරලා පොලිසිය ලොකු සර් හම්බුණා. ඇත්තටම DIG සර් කෙනෙක් මේ එතන මට ලොකුම සර් කෙනෙක් හම්බුණා. ඒ සර් මට පැහැදිලිවම කිව්වා ඉතින් මේ අවුරුදු 18කට මේ දෙන්න වැඩි. මේ දෙන්න යාළු වෙලා ඉඳපු දෙන්නෙක්. ඔයාලා ඒ විස්තරයක් දන්නවා. ඉතින් ඒ දෙන්න මීට කලිනුත් ඉතින් ඇවිදලා තියෙනවනේ. ඔයාලා දන්නවනේ එහෙම. ඔය අපෙන් ඇහුවා එහෙම. ඉතින් ඒ දෙන්න ඉතින් වෙනදක් ගමන් එහෙම යනවද? ඉතින් ඔව් කිව්වා අපි. ඉතින් එහෙමත් යනවනේ. ඒක නිසා මේක ගැන මේ අපිට ඉතින් එහෙම පැමිණිලි මේ දෙන්න අත්අඩංගුවට ගන්න තරම් ඉතින් මේකට හේතුවකුත් නැහැ. පැමිණිල්ලක් දාන්න තරම් හේතුවකුත් නැහැ. ඒක නිසා මේ ඔයා චුට්ටක් හොයලා බලන්න එයාලා කොහෙද ගියේ කියලා. ඊට පස්සේ මං කිව්වා ෆෝන් වැඩ කරන්නේ නැහැ. ඒ දිනෙත් කෙනෙක් කෙනාගේ ෆෝන් එකක් නැහැ මං ගාව. චූටි නංගිගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඇයි එහෙනම් ගන්න නැත්තේ කියලා. ඒ අතරතුරේ මේ දේවල් ටික කතා කර ඉදිද්දී කතා කරලා ඉවරලා කොහොම හරි දවල් 10 ඒ වගේ ටයිම් වුණා. ඊට පස්සේ පොලිසියට ඇවිල්ලා මේ කරපු විස්තර ටික දැන් අපේ ගෙදර ලොකු නංගි පොඩි මල්ලිලා එහෙම බලාගෙන ඉන්නෝනේ දැන් මොකද්ද උනේ කියලා දැනගන්න. මං එයාලට කතා කරලා කියනවා දැන් මං කිව්වා දැන් පොලිසියෙම ඉඳලා පොලිසියෙන් එළියට ඇවිල්ලිවලා අපේ පුතාලට බඩගිනි කිව්වා. එයාලටත් කන්න දේවල් අරන් දීලා මම කිව්වා. දැන් මෙහෙම වුණා මම මෙහෙම ආවා මෙහෙමයි චූටි නංගි නෑ. චූටි නංගි මේ මනුස්සයත් එක්ක ගිහිල්ලා තියෙනවා මෙතන ඇපාර්ට්මන්ට් එක නෑ. එහෙම කියලා. ඒ කියන වෙලාවේ මට ලොකු නංගි එක සැරේම ඉඳන් කියනවා අයියා ඔයාට මං කියන්න මේ හිටියේ මේ මං ඔයා කෝල් එකක් ගන්නකම් හිටියේ දිනෙත් ඒ මල්ලි කතා කරා මට කතා කරලා ඉඳන් කිව්වා අකේ බය වෙන්න එපා චූටි නංගි මාත් එක්ක ඉන්නවා තව පැය එකමාරක් තව පැය එකමාරකින් අපි දෙන්න කැනඩා යනවා අපි එයාපෝට් එකේ ඉන්නේ චූටි නංගි එයාපෝට් එක ඇතුළට ගියා ඩොකියුමන්ට් ටික සබ්මිට් කරගන්න මම එළියේ ඉන්නේ කියලා එයාට කියලා තිබ්බා 17 වෙනිදා කීයට විතරද මට එයාගෙන් පණිවිඩය හම්බෙන්නේ 10ට විතර මං ඒ සැනකීම මට සැකයක් තියෙනවා චූටි නංගි උස්සන් යනවා කියන සැකේ. එතකොට මට සැකේ දැනගන්න එපා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද CCTV කැමරාවේ මට පේන්නේ නැහැ චූටි නංගි උස්සන් යනවා ඔළුවේ ඉඳලා අර සීතල හින්දා අර මේකක් දාලා තියෙනවද එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියන එකවත් හොයාගන්න හිතාගන්න බෑ.
මම අර සර්ට ඒ සැනකින් මගේ සර්ගේ නම්බරේ අර උදේ ගියපු වෙලාවේ එළියට එන්න කලින් මම ඒ ලොකු සර්ගේ නම්බරේ ඉල්ල ගන්නවා. ඉල්ල ගත්තාම මම ඒ සර්ට කෝල් එකක් දීලා කියනවා සර් මට දැන් මෙහෙම තොරතුරක් එනවා සර් මේ මෙහෙම කටුනායක ඉන්නවා කියලා එළියට මේ රට යන්න ඉන්නවා කියලා කියනවා. චූටි නංගි හැබැයි කතා කරන්නේ නැහැ. චූටි නංගිට කතා කරන්න දෙන්නේ නැහැ. මෙයා ඉල්ලා සිටිනවා චූටි නංගිත් එක්ක ඔයාලා රට ගියාට කමක් නැහැ. ලොකු නංගි කියනවා චූටි නංගිත් එක්ක රට ගියාට කමක් නැහැ. ඔයාලා දෙන්න ගිහිල්ලා හොඳින් ඉන්න. හැබැයි යන්න කලින් මට චූටි නංගිට කතා කරන්න දෙන්න. හැබැයි ඒ වෙලාවේ ඉඳන් කියනවා චූටි නංගිට කතා කරන්න විදිහක් නැහැ. චූටි නංගි එයාපෝට් එක ඇතුලේ ඉන්නේ. එයාපෝට් එක ඇතුළට සිග්නල් නැහැ. මම ඔයාලට කතා කරන්නේ කියලා. ඊට පස්සේ ඕක කිව්වහම පොලිසියෙන් එක සැරේම මට පොලිසියෙන් ඉඳන් කියනවා රයිට් මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඉස්සර වෙලාවම අපි බලමු මොකද්ද ගැටලුව කියලා මෙයාගේ කට උත්තරයක් ලියා ගන්න කියලා අර DIG සර් ඉඳන් කියනවා පුළුවන් තරම් ඉක්මනට මෙයා ගාව තොරතුරු තියෙන මේ ෆොටෝ ටිකයි මේවා ටික ඔක්කොම අරගෙන මෙතන මොකක් හරි ගැටලුවක් ඇති කියලා දැන් මටත් හිතෙනවා. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට මේ ඕල් අයිලන්ඩ් මේ පොලිස් මැසේජ් එකක් ගහන්න මේ තොරතුරු දාලා සහ එයාපෝට් එකට දැම්ම කතා කරලා ෆොටෝ ටික දාන්න එයාපෝට් එකෙන් මෙයාලා රට යන එක බලක්වන්න ඕනේ. මේ මෙයාගේ අයියා කියන්නේ මේක ගැන සැකයි කියලා.